ඔන්න යාළුවනේ දැන් අපි කවුරුත් දන්න අල් ජසීරා සහ අපේ යාළු රනිල් වික්‍රමසිංහ හිටපු ලොක්කා අතර සිද්ධ වෙච්ච සම්මුඛ සාකච්ඡාවේ පසු විපරමක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. කාරී අර මහලුකුවට ඒ කාලේ කයිය ගෙවුනේ මේ ජාත්‍යන්තර සබඳතාගෙන ලංකාවේ ඉන්න ඔස්තාර් කියලා. ඊළඟට අර ඇවිදින පුස්තකාලයක් කිව්වා, ලෝකේ රාජ්‍ය නායකයෝ ඔක්කොම මෙයාගේ යාළුවෝ කිව්වා. ඒත් අල් ජසීරා එකේ මෙයාටත් වඩා වයසින් අවුරුදු 30කටත් වඩා බාල වෙනත් විදියට කිව්වොත් කිරිකජු කොල්ලෙක්ට නෝන්ඩි වුණා. ඇත්තටම කොච්චර පරිණතයිද කියලා කිව්වොත් මේ අල් ජසීරා හෙඩ් ටු හෙඩ් වැඩසටහනට රනිල් ගියේ කිසිම සූදානමක් නැතුව. අපි සාමාන්‍යයෙන් තැනකට යනකොට අපේ ප්‍රතිවාදියා කවුද කියලා දැනගෙන යන්නේ. ඒ වගේම තැන කොයි වගේද අපිට හුරු පුරුදු තැනක්ද නැත්නම් අපිට විරුද්ධ තැනක්ද කියලා මොලින් හොයලා බලනවා. ඉතින් අල් ජසීරා හෙඩ් ටු හෙඩ් කලින් බලවත් තිබ්බනම් රනිල් දැනගන්න ඕනේ මෙතන මේ බබා හුකුම් කරන තැනක් නෙවෙයි කියලා. ආන්න කලින් අධ්‍යයනය කරා නම් රනිල් දන්නවා මෙතනට එන කෙනාව නිර්දය ලෙස විවේචනය කරන තැනක් මේ කියලා. එහෙම නැතුව රට අගාධයෙන් ගොඩ ගැනීම වගේ පම්පෝරි වලට තම්මැට්ටම් ගහන්න එතන කාලේ ලැබෙන්නේ නැහැ. ඒක රනිල් දැනගන්න ඕනේ මෙතනදී අපි රටේ දැක්ක සාමාන්‍ය අවුල් සහගත තැන් කෙලින්ම ප්‍රශ්න කරනවා කියන එක. ඒවට වටේ යන්න උත්සාහ කරොත් මග අරින්න උත්සාහ කරොත් අර නිවේදකයා දෙනවා ඇට්ටි හැලෙන්න කට උත්තර නැති වෙන්නේ. අනික ප්‍රධාන දේ තමයි මෙතන ආක්‍රමණික විදියට තමයි නිවේදකයා ප්‍රශ්න අහන්නේ. එතනට එන අමුත්තා ඍජු පිළිතුරු දෙන්න ඕනේ. කෙටි පිළිතුරකට තමයි කාලෙ ලැබෙන්නේ. අපේ වගේ මේ වටේ යන්න බෑ. ඒ වගේම අහන ප්‍රශ්න හරියට බ්ලේඩ් තල වගේ මොහත්. වෙනත් විදියෙන් කිව්වොත් උණ්ඩ වගේ ප්‍රශ්න. බබ්බක් ගන්න ගත්තොත් අරයක් හදන්න ඕන්න වෑන්ට හිර වුණා කියලා නෝන්ඩිය ඩබල් වෙන්න තවත් ප්‍රශ්න අහනවා. අනික මෙතන කේන්ති ගිහලා දඟලන්න බෑ. තවත් නෝන්ඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි වග කියන්න වග වෙන්න බෑ කියලා ඇඟෙව්වොත් බඩුම තමයි. විශේෂයෙන්ම සංඛ්‍යා ලේඛන ගැන බොරු කරන්න බෑ. දැක්කද අර බටලන්ත කොමිෂන් වාර්තාව ගැන බොරු කියන්න ගිහිල්ලා රනිල් හත් පොලේ ගාගත්ත හැටි. රනිල් අභියෝග කරා පුළුවන් නම් බටලන්ත වාර්තාව පෙන්වන්න කියලා. ඉතින් මේ වෙලාවේ නිවේදකයා කලබල වුණේ නැහැ. බොහොම සංසුන්ව හිටියා. හැබැයි ටික වෙලාවකින් අර සභාවේ හිටපු ආරාධිතෙක් පටස් ගාලා කොමිෂන් වාර්තාව පෙන්වුවා. අනික විශේෂයෙන්ම රාජ්‍ය අපරාධ හා සම්බන්ධ කාරණා අනිවාර්යයෙන්ම ප්‍රශ්න කරන බව රනිල් දැනගෙන ඉන්න ඕනේ. බටලන්ද ගැන තියෙන චෝදනාව රනිල්ට තියෙන ප්‍රධානම චෝදනාව වලින් එකක්. ඉතින් ඔය ප්‍රශ්නේ අහනවාමයි කියලා රනිල් දැනගෙන ඉන්න ඕනේ. ලෑස්ති වෙලා ඉන්න ඕනේ. බබ්බක් ගන්න නැති උත්තර දෙන්න. ඉතින් මේ ආකෘතිය තමුන්ට ගැලපෙන්නේ නැත්නම් තමුන් දැනගන්න ඕනේ ජාත්‍යන්තරේ ජය ගැනීම වගේ පම්පෝරි නැතුව සාකච්ඡාවට නොයා ඉන්න. හැබැයි රනිල් කරේ මොකද්ද මේ වීඩියෝ එක එළියට ආවට පස්සේ මාධ්‍ය සාකච්ඡාවක් කියලා ලංකාවේදී කියනවා මේක පැය දෙකක්ලු පැයකට අඩු කරලාලු. හොඳ ඒවා එඩිට් කරලා අයින් කරලාලු. අඩු ගානේ රනිල්ට තිබ්බා ඒ වගේ ඉන්ටර්විව් එකකට යනකොට තමන්ගේ කැමරාවකින් සියල්ල පටිගත කරන්න. හුඟක් අය එහෙම කරනවා දන්න කට්ටිය. ඒ කියන්නේ දන්නවා මෙතන සිස්ටම් එක. හැබැයි අත්දැකීම් තියනවා කියන සියල්ලදත් රනිල්ට එහෙම බුද්ධියක්වත් නැහැ බලන් ගියාම. අනික බලන්න කාරි මෙතන මේ උත්තර දීපු හැටි උද්දච්ච හැසිරීම නිසා තමයි අර නිවේදකයා කිව්වා ඔයා නිකන් පොඩි ළමෙක් වගේ හැසිරෙන්න කියලා. මෙතන කේන්ද්‍රීය මුනේ රාජ්‍ය අපරාධ. මෙතන තියෙනවා කිසිදා නොවිසඳුණු අපරාධ කන්දරාවක්. ඉතින් මේ අපරාධ කන්දරාවෙන් බේරෙන්න ගිහින් හැංගිලා දේශපාලන රැකවරණ හොයනවා වෙන රටවල් වල. ඒ කියන්නේ ඩුබායි වගේ රටවල් වල. ඒ කියන්නේ මේ රටවල් වලටත් මේක ප්‍රශ්නයක්. කම්බ හොරෙක් තමන්ගේ රට තුල දේශපාලන රැකවරණ ලබනවා කියන එක. ඒගොල්ලෝ මේ ආසාවෙන් තියන් ඉන්නවනේ. ඒ නිසා රාජ්‍ය අපරාධ වල වගකීම මේ රටේ තහවුරු කරන්න ඕනේ රටේ රාජ්‍ය පාලකයෝ. ඉතින් අවසානයේදී මේ සම්මුඛ සාකච්ඡාවෙන් තහවුරු වුණේ මේ රාජ්‍ය අපරාධ සම්බන්ධයෙන් රනිල් දක්වපු නොසැලකිලිමත් බව. ඒ වගේම යුක්තිය ඉටු කරලීම කෙසේ වෙතත් අර පශ්චාත්තාපය වගේ සහකම්පනයවත් පෙන්වන්න කැමති නැති මුග්ධ උඩඟු උදච්ච විලාසය. ඒ අනුව සමහරු ලංකාවට ඉන්න ජාත්‍යන්තර ජයගත හැකි එකම නායකයා කියලා කිව්වට රනිල් ඔප්පු කරලා පෙන්වුවේ ටයිකෝට් ඇන්දට ඉංග්‍රීසි කතා කරාට සුද්දෙක් වගේ පෙනී හිටියට ගෝත්‍රික රාජපක්ෂලගේ බටහිර වර්ෂන් එක කියලා. විශේෂයෙන්ම අර Tamanට නොගැලපෙන මාර කතාවක් කිව්වනේ. මං වැඩ කරන්නේ රටේ බහුතර බෞද්ධයින්ට ඕන විදියට කියලා. ඔය කතාව රාජපක්ෂල කිව්වනේ විශ්වාස කරන්න පුළුවන්. ඒකේ පුදුමෙකුත් නැහැ. ඒගොල්ලන්ගේ දේශපාලනයත් ඒකයි. ඉතින් මෙයා දැන් රනිල් රාජපක්ෂ වුණාට පස්සේ හැවත් ගලවලා වෙනම වර්ෂන් එකක් බවට පත් වෙලා. මට මෙහිම දියක් හිතෙනවා. ඒ මොකද්ද? මෙයා මේ ජාත්‍යන්තරයට බම්බු ගහගන්න කියලා ওই කතාව කිව්වද කියලා. ඒ කියන්නේ මේ රාජපක්ෂලගේ අඩිපාරේ ගිහිල්ලා සිංහල බෞද්ධ ඡන්ද ඉලක්ක කරගන්න කිව්වද දන්නේ නැන්නේ. පැහැදිලිවම කිව්වේ නම් ඒ අරමුණින් තමයි. මොකද දැන් රට හොඳ පාරේ ගමන් කරනවා, දූෂණය වෙනවා කියන්න බෑ, නාස්ති වෙනවා කියන්න බෑ, ජනතාවාදී ආණ්ඩුවක් නෙවෙයි කියන්න බෑ. ඒ වගේම රනිල්ලට චන්ද්‍රිකාලට තිබ්බ සංහිඳියාවේ දජය දැන් තියෙන්නේ මාලිමාවතේ. වටන්න තියෙන එකම තැන තමයි ජාතික ආරක්ෂාවේ ප්‍රශ්නයක් තියෙනවා කියලා පෙන්වන එක. ඒ මොනවා වුණත් මේ වෙච්ච පැල්ලම නම් මකන්න ලේසි වෙන්නේ නැහැ මෙයාට. මෙයා මේකින්වත් ඉගෙන ගනීද?
කවදාවත් ඉගෙන ගන්න නැහැ. කාරි ඉගෙන ගන්නවා නම් මෙයාට අපූර්වට අවස්ථාවක් තිබුණා. මොකද මීට කලින් අපේ මාධ්‍යවේදීන් ඔහුව ප්‍රශ්න කරන අවස්ථාවලදී මේ තත්වයට කවදා හරි ජාත්‍යන්තරයේදී මුහුණ දෙන බව රනිල්ට අවබෝධ වෙන්න තිබ්බා. අපිට මතකයි කල්ප ගුණරත්න සහෝදරයාගේ මීමැස්සෝ YouTube නාලිකාවේ කල්ප දක්ෂ ලෙස රනිල්ව හිර කරනවා. මට මතක හැටියට මහ බැංකු මංකොල්ලේ ගැන තමයි අහන්නේ. රනිල්ට තියෙන විශාලම චෝදනාවක් නේ. ඉතින් ඕක හොඳම අවස්ථාවක් හැටියට සලකලා බුලට් වගේ උත්තරයක් දෙන්න තිබ්බනේ. ඒ වෙලාවේ රනිල් කරන්නේ ප්‍රශ්නෙට උත්තර නොදී ප්‍රශ්නය වෙනතකට යොමු කරන්න උත්සාහ කරනවා. රනිල්ට මල පැන නැගිටලා ගියා. හැබැයි රනිල් කරේ කල්ප වටේ යවන්න උත්සාහ කරා. කල්ප නම් අහුන්නේ නැහැ. දිගින් දිගටම ප්‍රශ්න ඇහුවා. ඒ ප්‍රශ්නේ ඒ විදිහටම ඇහුවා. රනිල්ව හිර කරා. හැබැයි එහෙම කිසිම ලෑස්තියක් නැහැ. එයාට අර හිටියා කියන මහා ජනාධිපති උපදේශකයොත් උපදෙස් දීලා නැහැ මේ වගේ අවස්ථාවකට කොහොමද මූණ දෙන්නේ කියලා. අන්තිමට සිද්ධ වුණේ හත් පොලේ ගාගත් එක. ඉතින් ඇත්තට මෙතන වෙච්ච දේ අර අපි කියන්නේ රෑ වෙටිච්ච වලි දවල් වැටුණා වගේ කියලා. අඩු ගානේ කල්පගේ මීමැස්සෝ ඉන්ටර්විව් එකකින් පස්සෙවත් රෑ වැටුණ වලි දවල් වැටෙන්න පෙර රනිල්ට ලෑස්ති වෙන්න තිබ්බා. හැබැයි එහෙම කිසිම ලෑස්තියක් නැහැ. එයාට අර හිටියා කියන මහා ජනාධිපති උපදේශකයොත් උපදෙස් දීලා නැහැ මේ වගේ අවස්ථාවකට කොහොමද මූණ දෙන්නේ කියලා. අන්තිමට සිද්ධ වුණේ හත් පොලේ ගාගත් එක. හැබැයි දැන් හැමෝටම මතක් වෙන එක දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ආන්නේ ඒ බටලන්ද වදකාගාරය. මෙතන සිද්ධ වෙච්ච දේවල් ඇහින් දුටු හොඳම සාක්ෂිකරු තමයි වින්සන් ප්‍රනාන්දු කියන රනිල්ට හිතවත් පුද්ගලයෙක් අභිරහස් ලෙස මෙයා ඝාතනය වෙනවා. ඉතින් වත්මන් ආණ්ඩුවට අවස්ථාව මේ අභිරහස් ගැනත් බටලන්ද වදකාගාරය ගැනත් හොයන්න. මොකද චන්ද්‍රිකා ආණ්ඩුවට අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ ඒක ඇදගෙන යන්න. හැබැයි ජනතා ආණ්ඩුව මේ ගැන හොයයි යුක්තිය ඉෂ්ට කරයි කියලා ජනතාව බලාපොරොත්තු වෙනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. පොහොසත් රටක් උලස් ජීවිතයක්.